හායි අපේ ලස්සන යාළුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද බ්ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් 2025 මේ සිංහල අලුත් අවුරුද්ද අපි කොහොමද ලංකාවේ ඉඳලා සෙලිබ්‍රේට් කරේ කියලා. ඉතින් ඇයි අපිට මේ අවුරුද්ද මෙච්චර විශේෂ වෙන්නේ කියලා ඇහුවොත් ඔයාලටත් පුදුම වෙයි. අපි අවුරුදු 13කට පස්සේ තමයි අපේ පවුලේ අයත් එක්ක ලංකාවේ ගෙදර ඉඳලා අවුරුද්ද සමරන්නේ. ඉතින් අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලෙකුත් නෙමෙයිනේ. ඉතින් ඒ අවුරුදු 13ම අපි අවුරුදු සැමරුවේ ඩුබායි වල. මායි අනෝයි මගේ අපේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විතරයි. ඉතින් අපිට අවුරුද්දට සිංහල අවුරුද්දකට කවදාවත් අපි ලංකාවට ඇවිල්ලා නෑ ඒ අවුරුදු 13ටම. ඉතින් අපි දැන් මේ ලංකාවට ඉන්න ඇවිල්ලා ඉන්න හින්දා අපිට මේ සිංහල අවුරුද්ද පවුලේ අයත් එක්ක සමරන්න පුළුවන් වුණා. ඒක හරි විශේෂයි. ඉතින් ඒක ඔයාලට උනත් දැනෙනවා ඇති අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි නිසා ඒක අපිට හොඳටම දැනුණා. ඉතින් මේකෙදි අපි මේ අවුරුද්දේදී අපි ගෙදරම කැවිලි හැදුවා. ඉතින් අපේ ගෙවල් වල අය වුණත් එහෙම ලොකුවට සිංහල අවුරුද්දක් මෙච්චර කාලයකට සමරලා නැහැ අපි රටවල් වලට ගිය කාලේ ඉඳලා. ඉතින් මේ පාර තමයි ගෙදරම කැවිලි හදාගෙන රතිඤ්ඤා අහස්කූරු බඹර චක්‍ර නිලා මේ හැම දෙයක්ම අපි පත්තු කරලා හරිය ලස්සනට අවුරුද්ද සැමරුවේ කාලයකට පස්සේ. ඉතින් ඒක හරිම ආදරණීය දවසක් වුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ගෙදරම කැවිලි හදපු විදිහ. ඉතින් මේ මමයි මගේ අයියා බැඳලා ඉන්න ඒ නංගි තමයි කෑම හැදුවේ අපේ ගෙදර. ඉතින් මම අපේ ගෙදර ඉඳලා තමයි අවුරුද්ද සැමරුවේ. අනු එයාලගේ ගෙදර ඉඳලා අවුරුද්ද සැමරුවා. මොකද අපි දෙන්නටම එකම තැනක ඉන්නත් බැහැනේ. මේ මොකද දෙන්නම අවුරුදු 13කට පස්සේ සමරන අවුරුද්දනේ. එතකොට පවුල් දෙකේම අය කැමති අපි දෙන්න ඒ පවුල් දෙකේම ඉඳලා සමරනවට. ඉතින් ඒ හින්දා මම අපේ ගෙදර ඉඳලා සැමරුවා. අනුලයි ගෙදර ඉඳලා සැමරුවා. ඉතින් ගොඩාක් මේ වීඩියෝ ක්ලිප්ස් තියෙන්නේ අපේ ගෙදර. මොකද මේ අනුට මං කිව්වට වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන තියාගන්න කියලා. එයාට ඒක කරගන්න බැරි වෙලා එයාලගේ ගෙදර අවුරුදු සමරපු විදිහ. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ ගෙදර අවුරුද්ද කොහොමද සැමරුවේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපි මේ පාර අවුරුද්ද සැමරුවේ. මොකද ලබන අවුරුද්දේ ඉඳලා අනුයි මායි අපේම ගෙදරක අපි දෙන්න තනියම අවුරුදු සමරන්න වෙන හින්දා මේ අවුරුද්ද ගෙවල් වල අයත් එක්ක බොහොම සන්තෝෂෙන් හැමදේම පිළිවෙලට හදාගෙන ගෙදර අයත් එක්ක සැමරුවා. ඉතින් දැන් නම් අවුරුදු දවසේ ඔයාලා මේ දකින්නේ අපි කිරි උතුරනවා අපේ ගෙදර. තාත්තා තමයි කිරි මුට්ටිය ලිපේ තියලා ලිපගිනි මෙලෙව්වේ. මොකද ගෙදර ගෘහමූලිකයනේ දේ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගෙදර කෑම මේසෙ හැඩුනේ. පාට දෙකකින් හැඩ දෙකකින් කොකිස් හදුවා අපි. ඉතින් මේ විදිහට තමයි අපි ගෙදර හදපු කැවිලිත් එක්ක අපේ කෑම මේසේ පිළිවෙල කරගත්තේ. ඉතින් ඕගොල්ලොන්ටත් මේ ලැබපු සිංහල අලුත් අවුරුද්ද මේ ඉස්සරහට ගෙවෙන මේ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම ඔයාලා මේ අවුරුද්දේ සිතන පතන හැමදේම ඒ විදිහටම ඉෂ්ට කරගන්න ඕගොල්ලන්ගේ සිහිනවලට යන්න පුළුවන්කම ලැබෙන්න කියලා මුළු හදවතින්ම අනුයි මායි අපේ පවුලේ හැමෝමයි මේ වීඩියෝ එක බලන ඔයා වෙනුවෙන් බොහොම ආදරෙන් හදවතින්ම විශ් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ මුණ ගැහෙනකන් හැමෝටම බයි.